සුබ දවසක් කියලා පිළිගන්නවා ඩයමන්ඩ් ප්ලාන්ට්ස් එක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝම. ඉතින් අදත් මම ඇන්තූරියම් සම්බන්ධව තමයි කතා කරන්න හිතුවේ. ඉතින් අද වීඩියෝ එකේ මම කතා කරනවා මේ වගේ මල් පිපෙන ඇන්තූරියම් පැලයක් කොහොමද නිවැරදිව බඳුන්ගත කරගන්නේ. කියන්නේ විශාල ඇන්තූරියම් පැලයක් කොහොමද නිවැරදිව බඳුන්ගත කරගන්නේ කියන එක සම්බන්ධව. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මම ඔයාලට ස්තුති කරන්න ඕනේ. ඉතින් අපේ මෙන්න මේ ඇන්තූරියම් ස්ටාර්ට් කියන ප්‍රීමියම් ක්වොලිටි මීඩියා එක විශේෂයෙන්ම කුඩා පැල සඳහා නිෂ්පාදනය කරපු මීඩියා එක ඇත්තටම අපි හඳුන්වා දුන්නා විතරයි. ඉතින් ගොඩව දෙනෙක් අපිව විශ්වාස කරලා මේක මිලදී ගත්තා. ඉතින් ඒගොල්ලන්ට ගොඩාක් ස්තුතියි. ඉතින් වෙලාවකට ඇත්තටම අපිට ඕඩර්ස් ඒ දවසට කම්ප්ලීට් කරගන්නත් අමාරුයි. ඒ තරම් ඕඩර්ස් එනවා. එහෙම කියලා අපි අපේ මීඩියා එකේ ක්වොලිටි එක දශමයක්වත් අඩු කරන්නේ නැහැ. ඉතින් අපේ මේ මීඩියා එක මිලදී ගන්න අය සහ මිලදී ගැනීමට පෙර ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ විශාල පැලවලට මේ මීඩියා එක යොදා ගන්න බැරිද කියන එක ප්‍රශ්නේ. ඉතින් ඇත්තටම අපි කුඩා පැලයකට මේ මීඩියා එක කෙලින්ම යොදා ගන්න පුළුවන් වෙන මොනවත් මිශ්‍ර කරන්නේ නැතුව, ඒ කියන්නේ පොහොර විතරක් මිශ්‍ර කරලා. නමුත් විශාල පැලවලට අපි මේ මීඩියා එක විතරක් යොදා ගන්න බෑ. ඉතින් ඒක අපි යොදාගන්නේ කොහොමද කියන එක සම්බන්ධවත් අද වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා අපේ YouTube channel එක Diamond Plant subscribe කරන්න කියලා. හොඳයි. ඉතින් අද මම මෙන්න මේ පැලේ තමයි බඳුන්ගත කරගන්න යන්නේ. ඉතින් ඔයාලට පේනවා අපි නිවැරදිව බඳුන් මාධ්‍ය සකස් කරගත්තොත් මෙන්න මේ වගේ නිරෝගී මූල මණ්ඩලයක් අපිට හදාගන්න පුළුවන්. ඉතින් දැන් මම මේක රීපෝට් කරන්න කලින් මේකේ තියෙන පරණ මුල් ටික කපලා ඉවත් කරනවා. ඔයාලට පේනවනේ ගොඩාක් මුල් තියෙනවා. ඉතින් මේකේ තියෙන පරණ මුල් මම මේ විදිහට කපලා ඉවත් කරනවා. ඉතින් මේක කපන්නත් ඔයාලා හොඳ මේ පිරිසිදු කතුරක් හෝ සිකටීර එකක් භාවිතා කරනවා නම් හොඳයි. මොකද දිලීර ආසාදන එන්න පුළුවන් අපි අපිරිසිදු උපකරණ භාවිතා කරොත්. ඉතින් මේ විදිහට මම පරණ මුල් කපලා අයින් කරනවා. හොඳයි. ඉතින් මේකේ පත්‍රයක් තියෙනවා නම් මේ පරණ පත්‍ර, ඒ කියන්නේ මේ කහවිච්ච පත්‍ර, මැල වෙලා ගිය පත්‍ර, මල් මේවා තියෙනවා නම් මේ අවස්ථාවේදී මේවත් ඉවත් කරගන්න. ඉතින් මේකේ ඇත්තටම එහෙම නැහැ. අපි මේක හොඳින් මේන්ටේන් කරපු පැලයක් නිසා ඔයාලට පේනවා එහෙම පත්‍ර මේකේ නැහැ. ඉතින් ඊට පස්සේ වැදගත්ම කාරණය තමයි බඳුන. ඉතින් ඇත්තටම අපි පැලේට සරිලන බඳුනක් තෝරගන්න ඕනේ. ගොඩාක් විශාල බඳුනක් තෝරගන්න එපා. ඉතින් ගොඩ දෙනෙක් අහනවා මල් පිපෙන්න ගොඩාක් කල් යනවා ඇන්තූරියම් වල. ඒකට එක හේතුවක් තමයි අපි පැලේට වඩා ගොඩාක් විශාල බඳුනක් තෝරගන්න එක. ඉතින් එහෙම වුණොත් ගොඩ කාලයක් යනවා මල් පිපෙන්න. ඉතින් මේ පැලේට සරිලන බඳුනක් තමයි මම මේ විදිහට තෝරගෙන තියෙන්නේ. ගොඩාක් විශාල බඳුනක් තෝරගෙන නැහැ. ඉතින් ඉන්පස්සේ මේකේ සිදුරු හොඳින් විවෘත කරගන්න. ඉතින් සිදුරු වැඩි ප්‍රමාණයක් තියෙන බඳුනක් ගන්න පුළුවන් නම් ඔයාලට ගොඩක් හොඳයි. මේ පතුලේ ඔයාලා දැකලා ඇති සිදුරු ගොඩක් තියෙන බඳුනක් තියෙනවා. ඇත්තට මෙන්න මේ වගේ. ඉතින් මේකේ ලොකු බඳුනක් මගේ ළඟ මේ වෙලාවේ නැති නිසා තමයි මම මේ බඳුන තෝරගත්තේ. නමුත් මේ වගේ සිදුරු වැඩිපුර තියෙන බඳුනක් තෝරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් ඒ වගේම තමයි ඔයාලා කලින් පාවිච්චි කරපු බඳුනක් නම් ගන්න මේක හොඳට පිරිසිදු කරලා ගන්න ඕනේ. හොඳට සෝදලා ඒ වගේම පාංශු දිලීරනාශකයකිනුත් සෝදලා ගන්න පුළුවන් නම් හොඳයි. ඉතින් ඒ විදිහට බඳුන තෝරගත්තට පස්සේ ඊළඟට වැදගත්ම කරුණ තමයි අපේ මීඩියා එක සකස් කරගන්න එක. ඉතින් මීඩියා එක සකස් කර ගැනීමත් ඉතාමත් වැදගත් පැලයක නිරෝගී බව පවත්වාගෙන යන්න. ඉතින් මම මෙතනදී අරගෙන තියෙනවා මෙන්න මේ ප්‍රමාණයේ පොල්ලෙලි කැබලි කොටස් එකක්. ඉතින් මේ පොල්ලෙලි හොඳින් කහට ඉවත් කරලා තමයි අරගෙන තියෙන්නේ. ඔයාලා දන්නවා කහට ඉවත් කරන්නේ කොහොමද කියලා. දවස් 3ක් විතර මේක ජලයේ පෙගෙන්න තියන්න ඕනේ. දවසින් දවස ජලය මාරු කරන්න ඕනේ. ඉතින් අන්තිම දවසේ කැප්ටාන් වතුරේ මේක පෙඟවලා තියෙනවා නම් තවත් හොඳයි. ඉතින් ඒ වගේම තමයි හොඳින් පිරිසිදු කරගත්ත, හොඳින් සෝදලා රොන් මඩ ඉවත් කරගත්ත බොරළුත් මම මෙතනදී කොටස් එකක් භාවිතා කරලා තියෙනවා. ඉතින් මේක ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඔයාලා හිතනකො ගොඩාක් වියලි කලාපයක නම් ඔයාලා ඉන්නේ අනුරාධපුර පොළොන්නරුව මේ වගේ ගොඩක් වියලි කලාපයක නම් ඔයාලා මේ පැල හදන්නේ. ඔයාලට පුළුවන් මේ පොල්ලෙලි කැබලි කොටස් දෙකකට බොරළු කොටස් එකක් භාවිතා කරන්න. නමුත් සාමාන්‍ය හොඳට වර්ෂාපතනය ලැබෙන සාමාන්‍ය ප්‍රදේශයක නම් තෙක් කලාපය වගේ නම් ඉන්නේ ඔයාලට පුළුවන් එකට එක අනුපාතය භාවිතා කරන්න. හොඳයි. මුලින්ම මම මේ දෙක මිශ්‍ර කරගෙන ඉන්නවා. හොඳයි. දැන් මම බඳුනේ අඟලක් විතර වගේ උසට මේ මිශ්‍රණය මේ විදිහට පුරව ගන්නවා.
දැන් ඔයාලට පුළුවන් අපේ ඇන්තූරියම් ස්ටාර්ටර් කියන මීඩියා එකෙන් කොටස් භාගයක්. ඉතින් මම මේ කප් එකෙන් තමා මේ එකට එක අනුපාතය මැනගත්තේ. ඉතින් ඒකෙම මම කොටස් භාගයක් ඉතිරි ටිකට මේ විදිහට මිශ්‍ර කරනවා. ඉතින් මේකෙන් ඔයාලට විශාල පැලවල වුණත් නිරෝගී මූල පද්ධතියක් මේන්ටේන් කරගෙන යන්න පුළුවන්. හොඳයි. මෙන්න මේ විදිහට මික්ස් කරගත්තට පස්සේ දැන් අපේ මීඩියා එකකින් මේ විදිහට එකතු කරගන්නවා. තුනෙන් එකක් විතර වගේ උසට වෙනකන් අපි ওই විදිහට මීඩියා එක එකතු කරලා දැන් ඔයාලට පුළුවන් මේකට පොහොර එකතු කරන්න. ඉතින් ඔයාලා දන්නවා මල් පිපෙන පැලයක් නිසා අපි ඔස්මෝකෝට් HiK එක තමයි මේ විදිහට එකතු කරගන්නේ. සාමාන්‍යයෙන් ග්‍රෑම් 15ක් 10ක් විතර වගේ වෙන්න හොඳට විසිරලා යන්න මේ විදිහට එකතු කරලා දැන් අපිට පුළුවන් මේ පැලේ මේ විදිහට හොඳින් මුල් විසිරලා යන විදිහට මැදින් තියාගන්න. හොඳයි. දැන් අපේ ඉතිරි මීඩියා එක මේ විදිහට එකතු කරනවා. ඉතින් පැලේ කඳ ගොඩාක් යට කරගන්නේ නැහැ අපි. අපි පෝච්චියේ උඩටම මේ මීඩියා එක එකතු කරගන්නෙත් නැහැ. පස්සේ අපි අවශ්‍ය වෙලාවට උස යන්න තමයි ඉතිරි මාධ්‍ය අපි එකතු කරගන්නේ. ඔන්න ඔය විදිහට තමයි පැලේ හදන්නේ. ඉතින් තාම ඉවර නැහැ. දැන් ඔයාලා වැදගත්ම දෙයක් කරන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට හදාගත්ත කැප්ටාන් ජලයෙන් මේ විදිහට මේක හොඳින් තෙමිලා යන විදිහට කැප්ටාන් වතුර එකතු කරන්න ඕනේ. හොඳයි. ඉතින් මෙන්න මේ විදිහට බඳුන් ගත කරගත්ත පැලේ අපි නඩත්තු කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව අපි ගොඩාක් වීඩියෝ වලින් කතා කරලා තියෙනවා. පොහොර නැවත එකතු කරන්නේ කොහොමද? ඔයාලා දන්නවා ඔස්මෝකෝට් නම් නැවත මාස 2කමාරකින් 3කින් වගේ එකතු කරාම ප්‍රමාණවත්. ළඟට මේකට දියර පොහොර එකතු කරන්නේ කොහොමද? ඒ සම්බන්ධව අපි වෙනම වීඩියෝස් කරලා තියෙනවා. ඉතින් ඒව බලපු නැති අය ඉන්නවා නම් අපේ YouTube channel එකේ playlist එකට ගිහිලා ඇන්තූරියම් කියන කැටගරි එක යටතේ ගොඩක් වීඩියෝස් කරලා තියෙනවා. ඔයාලට බලන්න පුළුවන්. ඉතින් සරලව කිව්වොත් එහෙම ඔයාලා මේකට දියර පොහොරත් එකතු කරනවා නම් හොඳයි. කාබනික දියර පොහොර එකක් සහ රසායනික දියර පොහොර එකක් එකතු කරනවා නම් හොඳයි. ඉතින් ඊටත් අමතරව වර්ෂාව අධික කාලයක් නම් තියෙන්නේ දිලීරනාශක. ඒ කියන්නේ අපි පාංශු දිලීරනාශක වලට අමතරව මේ කඳ සහ වායව කොටස් වලට මැන්කොසෙප් වගේ දිලීරනාශකයක් එකතු කරනවා නම් හොඳයි. ඉතින් කොහොමද කෘමිනාශක යොදන්නේ මේ සියලු විස්තර අපි කලින් කතා කරලා තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි විශාල ඇන්තෝරියම් පැලයක් නිවැරදිව බඳුන්ගත කරගන්නේ. ඉතින් ඇත්තට මේ වගේ බඳුන්ගත කරගත්තාම මල් නොපිපෙන්න තව හේතු තියෙනවා. අර බඳුනේ විශාලත්වය, ඒ වගේම අපි නිවැරදි මාධ්‍ය භාවිතා නොකිරීම සහ ඔයාලා මේ පැලේ තියලා තියෙන්නේ ගොඩාක්ම සෙවන අධික තැනක නම්. ඒ කියන්නේ අපි කොහොමත් නෙට් හවුස් එකක් ඇතුළේ වෙන්නේ පැල තියන්නේ. ඒක 180ක 170ක වගේ හෙවණක් තමයි වැටෙන්න ඕනේ. ඉතින් මේ නෙට් හවුස් එක ඔයාලා හදලා තියෙන්නේ ගහක් යට හෙවණ වැටෙන තැනක නම් මෙන්න මේ පැලේට ලැබෙන ආලෝකය ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඔයාගේ නෙට් හවුස් එකට හොඳින් ඍජුව සූර්යාලෝකය වැටෙන්න ඕනේ. ඉතින් අර හෙවණ අධික වුණාමත් මේ මල් පිපීම සිද්ධ වෙනවා, අඩු වෙනවා. ඉතින් ඒ තත්ත්වයට ඔයාලා හොඳින්ම දීලා මල් පිපෙන්නේ නැත්නම් ඔයාලට පුළුවන් K44 වගේ දියර පොහොර එකක් මේට ස්ප්‍රේ කරන්න. ඉතින් ඔන්න ඔය වගේ තමයි අපි විශාල ඇන්තෝරියම් පැලයක් නිවැරදිව බඳුන්ගත කරගෙන නඩත්තු කරගෙන යන්නේ. ඉතින් මීටත් අමතරව ඔයාලට ගැටලු තියෙනවා නම් අපිට කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම ඔයාලා තාමත් අපි subscribe කරලා නැත්නම් Diamond Plants අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම තමයි අපේ මේ මීඩියා එක මිලදී ගන්න කැමති අය අපි මේ වීඩියෝ එකේ සඳහන් කරලා තියෙන WhatsApp නම්බර් එකට WhatsApp message එකක් දාලා ඔයාලගේ order එක place කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු සැනින් notification එකක් ගෙන්න ගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙමනම් නැවතත් මෙවැනි වටිනා වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.